සන්ෂයින් ආයතනය විදුහල්පතිනිය සඳහන් කරා වගේ හැම වර්ෂයේම මේ පාසලට විතරක් නෙමෙයි විවිධ පාසල් වලට අපි යනවා. මගේ ප්‍රාර්ථනාවත් සන්ෂයින් ආයතනයේ ප්‍රාර්ථනාවත් අපේ මේ අනාගතය ඒ කියන්නේ ඕගොල්ලන් හැවම මේ පාඩම් කටයුතු මේ පොඩි කාලේ ඉඳලා හොඳින් කරගෙන හොඳ තැනකට රටේ එන්න. ඉතින් මේක මං හිතනවා උදව්වක් වෙයි කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලන්ට රටේ හොඳ පුරවැසියෙක් වෙන්න උත්සාහ ගන්න. ඒක තමයි අන්තිමට ඊටාම වැදගත් වෙන්නේ. අද දින සන්ෂයින් ආයතනය මගින් අප විද්‍යාලයේ දරුදරියන් 133කට පාසල් පොත් ලබා ගැනීම සඳහා වවුචර් ප්‍රදානය කෙරුණා. මෙවැනි අවස්ථාවක් ලබා දීම මගින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහාය වීමට පිළිබඳ සන්ෂයින් ආයතනයට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. අද දින අප පාසලට සන්ෂයින් පදනම පැමිණිලා අපේ දූ දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය පෙළපොත් ආදී පාසල් උපකරණ ලබා දුන් මෙම වවුචර් පත්‍ර ඉතාමත් උපකාරී වෙනවා. තවදුරටත් එම පදනමට මෙවැනි සමාජ සත්කාර කිරීමට ශක්ති ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඕගලන්ගේ අප්පච්චි අම්මා ටීචර්ස්ලා ගුරුවරුන් ඔක්කොම සෑහෙන මහන්සි වෙනවා ඕගලම බලාගන්න. මම හැමෝටම ප්‍රාර්ථනා කරන ඕගලන්ට සාර්ථක ජීවිතයක් ලැබෙන්න ඕනේ කියලා, සෞඛ්‍ය ජීවිතයක් ලැබෙන්න ඕනේ, සන්තෝෂ ජීවිතයක් ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරලා මම දැන් මේ මොහොතෙන් අවසන් කරනවා. පොත්පත් මිලදී ගැනීමට බොහෝ දේවල් වලට ආර්ථික අපහසුකම් මැද්දේ තමයි මේ දරුවෝ ජීවත් වෙන්නේ. පෙර වර්ෂයේ මෙන්ම මේ වර්ෂයේද අප පාසලේ දරුවන්ට පොත්පත් මිලදී ගැනීම සඳහා තිළිනපත් ලබා දීමට සන්ෂයින් ආයතනයේ මැදිහත් වීම අපේ වාසනාවක්.